මානය YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. අද මාතෘකාව වර්ණ. අපගේ ජීවිත වර්ණ හා බැඳී පවතින්නකි. ඒ හරහා නිරන්තරයෙන් අපගේ අභ්‍යන්තර ආශාවල්, ප්‍රියතාවල් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව පිටතට පෙන්නුම් කරයි. ඒවා අප භාවිත කරන ඇඳුම් පැළඳුම්, ආලේපන මෙන්න යම් උපකරණ, වාහන හා නිවෙස් අලංකරණ කටයුතු වලදීද අපගේ වර්ණවල ප්‍රියතාව මත කටයුතු කරයි. යමෙකුගේ ප්‍රිය වර්ණ පිළිබඳව දැනුවත්වීම හරහා ඔවුන් පිළිබඳව යම් අදහසක් ලබා ගැනීමට හැකිවන බවත්, ඒවා ඔවුන් යොදාගන්නා හෝ භාවිත කරන අවස්ථා හා ආකාරය මත අපිට ඔවුන් පිළිබඳ යම් අවබෝධයක් ඇතිකර ගැනීමට හා සබඳතාවයන් තුළ යම් පහසුවක් ගෙන ඒමට මනා පිටුවහලක්ද වනු නොනුමානයි. ඒ අනුව වර්ණ හා බැඳි ලක්ෂණ වර්ණ මනෝවිද්‍යාව යටතේ සිදු කළ අධ්‍යයනයන් යටතේ සරලව මෙසේ පෙන්වා දිය හැකිය. කළු ප්‍රතාපවත් බව, බලය, සංකීර්ණ බව, ස්වාධීන බව මෙන්ම ගුප්ත බව හා චිත්ත වේගික පැටලී සහගත බව පෙන්නුම් කරයි. තම චිත්ත වේග හා හැඟීම් පහසුවෙන් අන් අය හා බෙදා ගැනීමට නොය. ඉතාමත් හිතවත් හා ළඟම රැඳෙන කිහිප දෙනෙක් තබා ගන්නා අතර ඔවුන් සමග පමණක් කටයුතු කිරීම දැකිය හැක. ඍණාත්මක ලක්ෂණ ලෙස දැඩි කෝපය, දුෂ්ට බව, දැඩි බව පෙන්වා දිය හැකිය. සුදු අවිහිංසාව, පාරිශුද්ධ බව, ධාර්මික බව, නිමල බව, සුපහන් බව, සර්ව ශුභවාදී බව පෙන්නුම් කරයි. සංවිධානාත්මකව කටයුතු කරන අතර විධිමත් පාලනයක් පවතී. තාර්කිකව සිතා බලා ප්‍රශ්න විසඳා ගැනීමට සමත් වේ. බොහෝ විට ප්‍රඥාවන්ත අය මීට අයත්ය. සාමකාමීව ජීවත් වීමට ප්‍රිය කරයි. ස්වාධීන ගති පැවතුම් වලින් යුක්තයි. විටක ධාර්මිකව ජීවත් වීම නිසා කරදර හා හිත්‍රිදීම් වලටද මුහුණ පායි. රතු ප්‍රබෝධය, ආකර්ශනීය බව, ක්‍රියාශීලී බව, උද්‍යෝගිමත් බව, නිර්භීත, ඉතා සංවේදී අය වේ. අධික කෝපය පෙන්නුම් කිරීමටද යොදා ගනී. තමන්ගේ පෞද්ගලික දෑ පවා අන් අය හා බෙදා ගැනීමට ප්‍රිය කරයි. තම අරමුණු වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පෙළඹෙයි. විටක යම් දෙයක් දැන එය නොදන්නා ලෙස හැසිරීමට පෙළඹෙයි. විටක උපායශීලී ක්‍රියාකලාපයක් අනුගමනය කරයි. අන් අය අතර ප්‍රකට වීමට ප්‍රියයි. පාලනය කිරීමට, අනදීමට උචිත අධිකාරත්ව පෞරුෂයක් පවතී. නිල් ලොව බොහෝ පිරිසකගේ ප්‍රිය පාට වේ. තාමත් පක්ෂපාතී, ස්ථායි, සංසුන්, ස්වාධීන අදහස් දරන, අසාධාරණය වෙනුවෙන් ක්‍රියා කරන අය මීට අයත්ය. අභ්‍යන්තර සතුට වෙනුවෙන් කටයුතු කිරීම ප්‍රබලව දැකිය හැක. දැනෙන දේ කීමට, කිරීමට නොබිය වේ. අනුන්ගේ මත විමසා බලා ඒ හා කටයුතු කරන අතර බොහෝ විට අන් අයගේ මත ඉවතලා තම අභිමතයේ පරිදි කටයුතු කරයි. අන් අයගේ සුබ සිද්ධිය පිළිබඳව සොයා බලා කටයුතු කරයි. විවෘත මනසකින් හෙබී ස්වයන් හානිදායක කටයුතු සමග යොමු වීම හරහා සමාජයේදී දුක්මුසු අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වේ. ඍණාත්මක ලක්ෂණ ලෙස සෞඛ්‍ය සම්පන්න නොවන බවක් මෙයින් පෙන්නුම් කරන අතර විෂාදය, දැඩි වේදනාව පෙන්නුම් කිරීමේ වර්ණයද වේ. කොළ පරිසරයේ නිරූපණය කරන වර්ණයයි. ස්වභාව සෞන්දර්යයට ප්‍රිය, වර්ධනය හා ධනය නිරූපණය කරයි. පරිසර හිතකාමී චර්යා පෙන්නුම් කරන අතර විවෘත මනසකින් හෙබි හොඳ කළමනාකරණයකින් යුතු අය මීට අයත්ය. තමාගේ හා අන් අයගේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය දෙයි. නිර්මාණශීලී හා නව දේවල් සෙවීමට පෙළඹෙයි. අන් අයගේ අදහස් හා විවාදයකින් හෝ ස්වබැලීමකින් තොරව පෙළඹෙයි. නුවණක්කාර ලෙස තීරණ ගැනීමට යොමු වෙයි. සමාජය තුළ ස්වාධීන ලෙස ජීවත් වීමට ප්‍රියයි. ඍණාත්මක ලක්ෂණ ලෙස ඊර්ෂ්‍යාව, කුහක බව හා ලෝභකමද මෙයින් පෙන්නුම් කරයි. කහ සතුට, සිනහව, ප්‍රබෝධමත් බව, තෘප්තිමත් බව, සමාජශීලී බව, ත්‍යාගශීලී බව, සර්ව ශුභවාදී බව මින් සනිටුහන් කරයි. මනෝවිද්‍යාත්මකව මෙය විවෘත හා ධනාත්මක මනසකින් හෙබි අයවලුන්ගේ වර්ණය මෙය වේ. බලවත්, ප්‍රතාපවත් හා ඥානවන්ත බවක්ද පෙන්නුම් කරයි. මෙයින්
මධ්‍යස්ථව අනතුරු ඇඟවීමක් හා ප්‍රබල ලෙස අධිකාරී බවද නිරූපණය වන අවස්ථාද වෙයි. විටක අහේතුක දුක්මුසු චිත්තවේග හා හැඟීම් සහිතවද දැකගත හැකිය. කහ වර්ණය දැකීම මගින් යමෙකුගේ දුක්මුසු හැඟීමක ප්‍රබල බව අඩු කිරීමටද හැකි බව පැවසේ. දම් රාජකීය බව ප්‍රබල ලෙස නිරූපණය වන මෙය රාජකීය අයවලුන්ගේ වර්ණය වේ. බලය වංශවත් බව, සුව පහසුව, ප්‍රඥාවන්ත බව, සංවිධානාත්මක බව, ආධ්‍යාත්මික බව පෙන්නුම් කරයි. අන් අය සමග කටයුතු කිරීමට පහසුයි. තමාගේ සතුට සැනසීම ගැන කටයුතු කරයි. විෂාදය, අධික වේදනාව, කලහකාරී බව නිරූපණය කරයි. රෝස ලොව කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ වර්ණයයි. කාන්තා භාණ්ඩ නිෂ්පාදන සඳහා ප්‍රබලව යොදා ගනී. සීමා විරහිත ආදරය, සෙල්ලක්කාර බව, ප්‍රීති ප්‍රමෝදය, මේරු බව හා වනිතා බව පෙන්නුම් කරයි. තමා සතු දේ අන් අය හා බෙදා ගැනීමට ප්‍රිය කරයි. ආදරයට ලැබි අතර අන් අය කෙරෙහි කරුණාවක් දක්වයි. ආදරය කරන අය පවුල, මිත්‍රයින් හා හිතවතුන් සමග නිරන්තරයෙන් විසීමට ප්‍රියතාවක් දක්වයි. අන් අයගේ අවශ්‍යතාවලදී ඔවුන්ට අවශ්‍ය චිත්තවේගික සහයෝගයන් ලබා දීමටද නොපැකිලෙයි. එමිලි ඉතාමත් නිර්මාණශීලී, සාර්ථකත්වය කෙරෙහි දැඩි අවශ්‍යතාවකින් යුතුව කටයුතු කොට අරමුණු සාක්ෂාත් කරගනි. කොපමණ බාධක තිබුණත් ඉතා සමබරව ජීවිතය ගත කිරීමට ශක්තිය ඇති අයවලුන් මීට අයත් වේ. සමාජශීලී, සර්ව ශුභවාදී අදහස් ඇති අතර වගකීම් සහගතව කටයුතු කරයි. හැකි සෑම විටම සතුටට හේතු සකසා ගන්නා ඔවුන් ධනාත්මකව ජීවත් වීමට ප්‍රිය කරයි. අලු තුල්්‍ය බව පෙන්නුම් කරයි. යම් ගුප්ත බවක් හා වටහා ගැනීමට අපහසු සිතිවිලි වලින් යුක්තයි. නවීන දේ සෙවීමට හා වටහා ගැනීමට වෙහෙසේ. ලස්සනට පිරිසිදු ලෙස ජීවත්වීමට ප්‍රිය කරයි. ප්‍රශ්නවලදී විද්වත් ලෙස කටයුතු කර විසඳා ගැනීමට පෙළඹෙයි. යමක අවසානයේ තෙක් කටයුතු කරගෙන යාමට යම් දුරකට අපහසු බවක් පෙන්වයි. රත්රන් රාජකීය බව සනිටුහන් කරයි. බලය, ප්‍රතාපවත් බව, ස්වාධීන බව පෙන්නුම් කරයි. ඍජුව කටයුතු කරමින් අවශ්‍යතා කෙසේ හෝ ඉටු කර ගැනීමට පෙළඹෙයි. උසස් සිතුවිලි සහිත අයවලුන් වේ. ශාස්ත්‍රීයත්වයේද නිරූපණය කරයි.